දියුණුවන අයගේ දියුණුවීමේ ලක්ෂණ තියෙනවා. ওই චුල්ලසිට්ටි සිටුමාගේ කතාවේ දියුණු වෙන කෙනෙක්ගේ පුදුම ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි දැනුම් තේරුම් තියන අය කියන දේ පිළිගන්නවා. ඒක අත්දැක බලනවා. දැනුම් තේරුම් තියන අය. ඒකනේ අර මේ කොටෙන්නොත් දියුණු වෙන්න පුළුවන් කියන කතාවට ඔහු ඒක අත්දැක බැලුවේ. ඊළඟ දේ තමයි උපාය කෞශල්‍යයෙන් යුක්තයි. හොඳට වටපිට ගැන අවධානයක් තියෙනවා යාට. ඊළඟ දේ තමයි ආර්ථික විද්‍යාඥයන් අද ඉහළින් කතා කරන දෙයක් තමයි දියුණු වීම පිළිබඳව. ඒ තමයි දියුණු වෙන කෙනා රැස් කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔයාලට දියුණු වෙන්න ඕන කියලා කියනකොට ඔයාලා පොඩි ජොබ් එකක් කළා සල්ලි එකතු කරනවා. ඔය දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි. දියුණු වීමේ ලක්ෂණය තමයි ආයෝජනය කිරීම. අනිවාර්යෙන් දියුණු වෙන කෙනෙක් නම් ආයෝජනය කරන්න ඕන. සල්ලි එකතු කරන්න හොඳ නැහැ. දැන් මෙයා පළවෙනි ලැබුණ සොච්චම හකුරු වලට ආයෝජනය කළා. ඒ ලැබුණ මුදල ආයෝජනය කළා. එහෙම තමයි දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනා පළමුවෙන්ම ලාභය බලන්නේ නැහැ. ලාභය බලන්නේ. පළවෙනි දවසේ බිස්නස් කරලා මට කොච්චර සුද්ධ ලාභය ලැබෙනවද කියලා එහෙම බලන්නේ නැහැ දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනාගේ තියෙන උත්සාහය, වීරිය, කරන වැඩේ හරියට කරන එක. පස්සේ සල්ලි ගණන් කළ හැකි. ඊළඟට තමයි යාළුවෝ හදාගන්න එක. ඊළඟ එක තමයි මිත්‍රයෝ හදාගන්න යා තුළ තිබ්බ ලොකුම හැකියාව තමයි දන් දීම. දදම් මිත්තානි ගන්තති. උපක්‍රමශීලී බව. ඊළඟ එක තමයි කෘතඥතාවය. තමන්ට උපකාර කරපු අය අමතක නොකිරීම. කෙලෙහි ගුණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඉදිරියට යන්න හැදුවොත් එයා හරියට තමන්ගේ පහසුවට තියෙන පාවහන් යුගල අනිත් පැත්තට දාගත්තා වගේ කියනවා. වැරදියට පාවහන් දාගෙන යන්න හදනවා වගේ කියනවා. තමන්ට උදව් කරපු අය අමතක කරලා යන ගමන අමාරුවේ වැටෙනවමයි. අනිත් එක තමයි මෙයා තරුණයෙක් වෙලා අතට සල්ලි ලැබලා ධනවත් වීගෙන එනකොට මෙයාගේ ඇසුරට මෙයා පාප මිත්‍රයෝ ගත්තේ නැහැ. බොන අය ගත්තේ නැහැ. සල්ලාලියෝ ගත්තේ නැහැ. පාටි දාන අය ගත්තේ නැහැ. පුදුම බේරිල්ලක් මෙයා බේරුණේ. ඔයාලගේ ජීවිතේ ඉහළට යන්න ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න බලන්න. යොවුන් දහම් සක්මන 2026 පෙබරවාරි 14 වනදා සෙනසුරාදා සවස් 1 සිට 6 දක්වා කඩුවෙල හේවාකම බෞද්ධ සම්මාත්‍රණ ශාලාවේදී අධ්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් එක් කර ගන්නට ඔබත් එන්න.